ගොඩක් වෙලාවට ඈ શબ્දය කියවෙන අඩුයි. එහෙනම් ගොඩක් වෙලාවට ඔය සිංහල වචනේ ප්‍රොනවුන්ස් කරනකොට ඔය ටවුන් එකටම ඇවිල්ලා නමාතේ එබිලි පිටියට බස් තියනවාද එබිලි පිටියට. එබිලි පිටිය නෙමෙයි යකෝ ඇඹිලි පිටිය. හරි. ඔය පාතේ ගොඩක් පැත්තට නාන්න එහෙම ගියපුවා වහනවනේ. දැන් රල්ල සරයි නේද කියලා අහපම ඔය වඩේ විකුණන මුදලාලි කෙනෙක් කියන මාතියා යන්න එපා අද රල්ල හරිම සරයි අප්පා රල්ල හරිම සරයි කියනවා. රැල්ල නෙමෙයි රල්ල කියලා. මරම් දෙමළ භාෂාවේ මරම් කියලා කියන්නේ ගස. මේ බලන්න මරම් right. මරම් කියලා කියන්නේ ගස. හරි. දැන් මේක යාපනීය පැත්තේ ඔය මෙඩිකලෝ පැත්තේ ගොඩක් කියලාට මිනිස්සු ප්‍රොනවුන්ස් කරන්නේ මැරම් කියලා. හරි. මැරම් කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. මැරම් කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. right. දැන් මේ බලන්න හාල් වලට දෙමළ භාෂාවෙන් කියනවා අරිසි කියලා. හරි. අරිසි කියන්නේ හාල්. right. හාල්. දැන් මේක ගොඩක් කියලාට යාපනීය පැත්තේ මිනිස්සු ප්‍රොනවුන්ස් කරන්නේ ඇරිසි කියලා. හරි. ඇරිසි. ඇරිසි. හරි. රජතුමාට දෙමළ භාෂාවෙන් කියන පුතා මන්නර් කියලා. මොකද්ද? මන්නර්. මන්නර් කියන්නේ රජතුමා. හරි. රජතුමා රජා. රජු. මේක යාපනීය පැත්තේ මිනිස්සු ප්‍රොනවුන්ස් කරන මන්නර් කියලා. හරි. දැන් සිංහල භාෂාවේ අයන්න ආයන්න ඇයන්න ඈයන්න ඉයන්න ඊයන්න කියලා තිබුණාට ඈකාරාන්ත શબ્දයක් තිබුණාට දෙමළ භාෂාවේ ඈකාරාන්ත શબ્දයක් නැහැ. මේ බලන්නකෝ. දෙමළ හෝඩිය ආනා ආවන්න ඊනා ඊවන්න කියලා තමයි තියෙන්නේ. ඈ શબ્දයක් නැහැ. හැබැයි සිංහල භාෂාවේ තියෙනවා. අයන්න ආයන්න ඇයන්න ඈයන්න කියලා. දැන් ලංකාවේ උතුරු පැත්තේ අර අනෙකුත් ප්‍රදේශවල සිංහල ඉස්කෝලවල දෙමළ උගන්වන ගුරුවරු ළමයින්ට කියලා තියෙන්නේ ගසට මරම් කියලා. හාල් වලට අරිසි කියලා රජතුමාට මන්නර් කියලා. හැබැයි යාපනීය පැත්තේ මිනිස්සු ගසට මැරම් කියනවා, හාල් වලට ඇරිසි කියනවා, රජතුමාට මන්නර් කියලා කියනවා. පුතා දෙමළ භාෂාවේ හෝඩිය තුල ඈකාරාන්ත શબ્දයක් නැති වුණාට ඈ શબ્දේ කියවන අවස්ථාවන් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය උතුරු පැත්තේ ඔය අපුතලේ නුවරලිය පැත්තේ ලොකුවට සිංහල බැරි දෙමළ මුස්ලිම් මිනිස්සු සිංහල කතා කරනකොට අර හෝඩියේ ඈකාරාන්ත શબ્දේ නැති හින්දා එයාලට ගොඩක් වෙලාවට ඈ શબ્දය කියවෙන අඩුයි. එහෙනම් ගොඩක් වෙලාවට ඔය සිංහල වචනේ ප්‍රොනවුන්ස් කරනකොට ඔය ටවුන් එකටම ඇවිල්ලා නමාතේ එබිලි පිටියට බස් තියනවාද එබිලි පිටියට. එබිලි පිටිය නෙමෙයි යකෝ ඇඹිලි පිටිය. හරි. ඔය පාතේ ගොඩක් පැත්තට නාන්න එහෙම ගියපුවා වහනවනේ. දැන් රල්ල සරයි නේද කියලා අහපම ඔය වඩේ විකුණන මුදලාලි කෙනෙක් කියන මාතියා යන්න එපා අද රල්ල හරිම සරයි අප්පා රල්ල හරිම සරයි කියනවා. රැල්ල නෙමෙයි රල්ල කියලා කියන්නේ. හරි. බලන්න කප්පා රිලව් කාලා අඹේ ඇටේ හැම තැනම දාලානේ අඹේ ඇටේ දාලා හැම තැනම කියනවා. ඇටේ නෙමෙයි ඇටේ. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. සිංහල වල ඈ શબ્දයක් තිබුණාට දෙමළ භාෂාවේ ඈ අකුරක් නැහැ. හැබැයි ඈ ප්‍රොනවුන්ස් කරන අවස්ථාවක් තියෙනවා. මේ මයන්නට පස්සේ ර අකුරක් යෙදුනම මැර මැරම්. right. මේ අයන්නට පස්සේ ර අකුරක් යෙදුනම ඇරිසි. right. මේ බලන්න මයන්නට පස්සේ න අකුර යෙදුනම මැන්නර් කියලා ප්‍රොනවුන්ස් කරනවා. දැන් හොඳට මතක තියාගන්න ඈකාරාන්තයක් නැති වුණාට ඈ શબ્ද කියවන අවස්ථාවක් තියෙනවා.